පාටිකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද මේ වෙලාවේ ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් මතක් කරගන්නට බලාපොරොත්තු වෙනවා කියන ඒ කාරණාව තමයි මතක් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් වෙන්නට පුළුවන් ඉදිරියට. ඔයා විශ්වාස කරන්න දැන් නිම්නාවිට නුරාන් හිතන්නේ නැහැ කෙවින්ගේ ගෙදරින් කැමැත්තක් ඇති වේවි. කෙවින්ට ඒ වගේ කැමැත්තක් ඇති කරගන්න අවස්ථාවක් ලැබේවි කියලා හිතන්නෙත් නැහැ. ඉතින් ඒකේ තමයි ලොකුම ප්‍රශ්නේ මේ වෙලාව වෙනකොට තියාගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේ ඒ ගැන තමයි කතා කරන්න සූදානමකුත් තියාගෙන හිටියේ කියන ඒ කතාව ගැන තමයි. අද මම මේ වෙලාවේ ඔයාව මතක් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන කතාව තමයි අද අපිට මතක් කරන්නට chance එකකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නටත් අවස්ථාවක් තියාගෙන හිටියේ කියන ඒ කාරණාව තමයි අද අපිට මතක් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඔයා දන්නවද? ඉදිරියට ඔය නිම්නාවිට ගෙදර හැමෝම කැමැත්ත පළ කරන්නට ඉඩ කඩක් තියෙනවා කියලා මං ඔයාට විශ්වාසයෙන් යුක්තව මතක් කරලා දෙනවා. ඉතින් කොහොම හරි මේ ගෙදර කට්ටිය මේ විදියට නිම්නාවිට කැමති වෙයි කියලා විශ්වාසයක් තිබුණ නැතත් හැබැයි විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙන එක ගැන සතුටක් ලබන්නට මේ අයට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම නුරාන්ට නිම්නාවි සහ එතකොට අර ගෙදර අයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එකම ලොකු ප්‍රශ්නයක් බවට පත්වේවි කියන කතාව ගැන තමයි අද මම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නට උනන්දුවකුත් ඇති කරගත්තේ. විශේෂයෙන්ම නිම්නාවිට කෙල්සි පවා කැමති වෙනකොට තමන්ගේ සැලසුම් ඔක්කොම ඉවරයි කියන දේ ගැන සම්පූර්ණයෙන්ම මතක් කරන්න අවස්ථාවක් තියාගෙන ඉඳීවි කියලයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට පුළුවන්කමක් තියාගෙන ඉන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් ඇති කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් අපිට මේ මොහොතේදී කතා කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒක විශේෂම කාරණාවක් විදියට මම ඔයාට මතක් කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම නිම්නාවිට ගෙදර හැමෝම කැමැත්ත පළ කරලා තියෙනවා දකින්න ලැබුණට පස්සේ තමන්ගේ හැම බලාපොරොත්තුවක්ම සුණු විසුණු වෙලා ගියා කියලා ලොකු අවුලකට පත්වේවි කියන ඒ කාරණාව තමයි මම අද ඔයාත් එක්කම එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තු උනේ.